හොඳයි. මේකෙදි මැටීරියල් සෙට් කරගන්න කොහොමද? ඒ වගේ එඩිටිං කරගන්න කොහොමද කියන එක බලමු. එතකොට මැටීරියල්ස් ඔයාලට ඇඩ් කරගන්න පුළුවන්. ඔයාලට මම වින්ඩෝ එකට ගිහලා ඩිපෝට් එකකට මැටීරියල් කියන එක ඇඩ් කරගන්න. මම දැන් ඇඩ් කරගෙන ඉන්නවා. මම දැන් ඒක ඕපන් කරගන්නවා. මෙන්න මේ. ඕපන් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන හෝම් අයිකන් එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලා දැනට පාවිච්චි කරලා තියෙන මැටීරියල්ස් ඔක්කොම ටික බලා ගන්න පුළුවන් නේ. හරි ඔයාලා ඩ්‍රෝයින් එක පටන් ගත්ත ගමන් ඔයාලට මැටීරියල් ඇඩ් කරන්න වෙන්න පුළුවන්. නමුත් ඔයා මැටීරියල් ඇඩ් කරාට පස්සේ එන්නේ මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ඔයාට මැටීරියල් ලැබෙයි. හිතන්න මේකේ මැටීරියල් ඇඩ් කරලා නැහැ කියලා වෙන්න මේ බිත්තියට. මෙන්න මේකට මැටීරියල් ඇඩ් කරලා නැහැ. මට මේකට මැටීරියල්ස් දාගන්න ඕනේ. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මෙතන තියෙන චූටි අයිකන් එකක්. අන්න ඒක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිය ලිස්ට් එකක් හම්බෙයි. මෙන්න මෙතන තියෙනවා මැටීරියල්ස් වර්ග කරනවා. හිතන්න මට දැන් මේකට බිත්තියක් ඕනේ. අපිට පුළුවන් කලර් එකක් ඕන නම්. ඒ කියන්නේ මෙන්න මෙතනින් ගියොත් අපිට පළස් දෙන්න. කියන්නේ පාට ටික ඔක්කොම තියෙනවා. අපිට මෙතනින් කැමති පාටක් ක්ලික් කරලා මෙන්න මෙතන ඇවිල්ලා මෙතන ක්ලික් කරනවා. මේකට ඒ පාට වැටෙනවා. හරි. ඒ විදිහට අපිට පාටවල් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට බ්‍රික් එකක් වුත් එහෙම බ්‍රික් එකක් අපිට ආන් කරලා මේක දෙන්න කරමින් බ්‍රික් එකට වැඩ. හරි. ඕදිර තමයි සරලවම අපිට තෝරගන්න පුළුවන් විදියට මැටීරියල්ස් දාගන්නේ. ඉතින් මේ විදියට දාගන්න එකක අපිට එඩිටින් කරගන්න පුළුවන්. ඒත් කරගන්න පුළුවන් ඔයාලට මෙතනවා දාගත්තු ටික පෙන්නනවනේ. හරි. මේක දාගත්තු ටිකෙන් ඔයාලට අදාළ එඩිට් කරගන්න ඕන එකට යන්න. හිතන්නකෝ මට මේක එඩිට් කරගන්න ඉන්න මම මේක ක්ලික් කරාට පස්සේ මෙන්න මේක මෙන්න මෙතෙන් එනවා. හරි. ඊට පස්සේ මෙන්න මෙතෙන් වැටුණාට පස්සේ මෙන්න මෙතන තියෙනවා ඔයාලට එඩිට් කියලා එකක්. එඩිට් පිළිරුපා. එඩිට් එක එබුවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ ඔයාලට කලර් එක තෝරන්න පුළුවන් ක්‍රම තියෙනවා. දැන් මෙතන කලර් වීල් එක තියෙන්නේ. මෙන්න මෙතන වීල් ඔයාලට කැමති විදිහකට හදා ගන්න පුළුවන් මේක ඔයාලට පහසුයි. හරි. මම දැනට ආයේ කලර් වීල් එකම දාගන්න. එතකොට මෙතනින් පුළුවන් අපිට කැමති කලර් එකක් මේකට දෙන්න මෙන්න මේ. කලර් එක මාරු කරන්න පුළුවන්. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ග්‍රාස් එකේ කලර් එක වෙනස්. හරි. ඒ විදිහට වෙනස් කරන්න පුළුවන්. එතකොට මෙතන කලර් එක වෙනස් වෙනවා. ඊට පස්සේ මොන මෙතනම යම් කිසි වෙනස්කම් ටිකක් ආය ගන්න පුළුවන්. අපිට තද බව. ඊට පස්සේ මෙතන තියෙනවා use text to image. ඒ කියන්නේ අපිට ඉමේජ් එකක් තමයි මේ දාගෙන තියෙන්නේ. සාමාන්‍යයෙන් ඉමේජ් එකක් දාගෙන තමයි මේක මේ හදාගෙන තියෙන්නේ. එතකොට ඉස්සරහට මම කියලා දෙනවා කොහොමද ඉමේජ් එකක් මේකට ඉම්පෝට් කරගන්නේ. එතකොට ඉමේජ් එකේ අනුව තමයි මේ ටෙක්ස්ට් එක ලැහැලා තියෙන්නේ. එතකොට ඒ ඉමේජ් එකෙන් කවර් ඒ කියන්නේ අපි දාලා තියෙන ඉමේජ් එකෙන් කොච්චරක් අවුනුම් 0.30ක් මීටර් එකක් ඊට පස්සේ 0.30යි මීටර්. මේ කියන්නේ 0.31 3යි බිඳුවක් සහ 0.3යි බිඳිය කොටුවක් හැදිලා තමයි ඒක කවවලා තියෙන්නේ. හරි උදාහරණයකට මම මෙතන චුට්ටක් වෙනස් කරන්නම්. මම මෙතන 1 දීලා ප්ලයි කරගත්තොත් ඔයාලට පේනවා මේකේ චුටි වෙනසක් වුණා. හරි. එතකොට මෙන්න මේක අපි ඔන් කරලා තිබ්බොත් එහෙම මේකට සමානව මේකත් වෙනස් වෙනවා අපිට බලා ගන්න පුළුවන්. හරි. ඒ විදිහට අපිට හදා ගන්න පුළුවන්. අපිට ගැළපෙන විදිහට හදා ගන්න පුළුවන්කම තියෙනවා ඒක. හරි. ඊට පස්සේ මෙන්න මෙතලින් අපිට පුළුවන් වෙනවා මේකේ අපි දැම්මුත් එහෙම හිතන්න ජනේලයකට අපි දානම් කියලා හොකවට කරගෙන යන්නේ. හිතන්න මේ ජනේලයකට අපි දානවා යම්කිසි කලර් එකක් ෆොටෝ අපි ඉදිරිය හදලා එහෙම නැත්නම් කලර් එකක් දානවා. ඊට මේ කලර් එකේ අපිට පුළුවන් දෙපැත්ත පේන ගතිය. හරි. අන්න ඒකම බලන්න පුළුවන් දෙන්න මේකේ. හරි ඒකත් මතක තියාගන්න ඕනේ. නැත්නම් ග්‍රාෆ්ස් වල මේක වැදගත් නෑ. නමුත් අපි වින්ඩෝ වල වගේ කලර් එකක් ඇඩ් කරලා ඉවරලා වින්ඩෝ එක හදා ගන්නවා නම් අපිට මෙතනින් ඒක හදා ගන්න පුළුවන් එහා පැත්ත පේන එක. හරි ට්‍රාන්ස්පරන්සි එක හදා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔය ටික තමයි එඩිටින් කරේ ගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ ටිකෙමුත් කලර් මේවට දාලා මැටීරියල්ස් ඇඩ් කරගෙන වෙනස්කම් පිළි කරගන්න බලන්න. මූලික වශයෙන් කියලා දෙන්න තියෙන ওই ටික තමයි මැටීරියල් ඇඩ් කරන එක. ඒ කියන්නේ මේකේ පාටක් වුණත් අපිට දෙන්න පුළුවන්. එහෙම නැත්නම් එතනින් ගිහලා ඔයාලට කැමති එකක් දී ගන්න පුළුවන්කම තියෙනවා. මෙතන අපි හොයාගත්තු ටික අපි දැන් දාගත්තු ටික මෙතන තියෙනවා. ඒ වගේම මෙතනින් ගිහලා අපිට පුළුවන් කැමති එකක් තෝරගන්න. දැන් මෙතනින් බලා ගන්න පුළුවන් මැටීරියල්ස් ටික ගියාට පස්සේ මැටීරියල්ස් මේ ෆයිල්ස් ටික මෙතනින් පෙන්නනවා. ස්ටෝන් එක ගියොත් එහෙම ස්ටෝන් ගොඩක් පෙන්නනවා. අපිට මේ ස්ටෝන් එකක් මේකට දාගන්න පුළුවන්කම තියෙනවා. දාගත්තට පස්සේ අපිට පුළුවන් මේකේ අවශ්‍ය නම් එඩිට් කියන එකට ගිහිල්ලා මේකේ වෙනස්කම් ටික කරගන්න. මෙන්න මේ විදිහට. මෙන්න මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් තා පොඩි දෙයක් තියෙනවා. පොඩි
සාම්පල් ප්ලේන් කියන එක. මේකෙන් අපිට ගිහිල්ලා ඕනම තැනක තියෙන මැටීරියල් එකක දාන්න පුළුවන් අපිට. ඒක අරගෙන ඇවිල්ලා මෙතන දාගන්නත් පුළුවන්. දැක්කද? ඒ කියන්නේ මෙන්න මෙතනින් ගිහිල්ලා සිලෙක්ට් කරගන්න පුළුවන් අපිට අවශ්‍ය මැටීරියල් එක. මේ ක්ලික් කරා මෙතනින් ගිහලා සිලෙක්ට් කරගත්තා. ඊට පස්සේ මෙතන ක්ලික් කරා. හරි. ඒ විදිහට අපිට වැඩේ කරගන්නත් පුළුවන්. ඉතින් මැටීරියල්ස් කීපයක් දාලා බලලා මේක ඔලුවට ගන්න කොහොමද මේක වැඩ කරන්නේ කියන එක.